I don't care what people say about me. Only I know my story. Only I know what I've been through. I was born to be authentic and not to please everyone. ආයුබෝවන් කොහමද ඉතින් ඔයාට ආදරෙන් සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් සුපුරුදු ලිංගතුකමින් ආදරෙන් අදත් මං ආවා පුංචි වෙලාවක් ඔයත් එක්ක ගත කරලා යන්න. කලින් දවසේ රෑ ලොකු වැස්සක් වැස්සනේ. ඉතින් පහවදා උදේ වෙනකොට ලස්සනට ගස් කොළන් ටික මල් hina වෙනවා වගේම කුරුල්ලෝ ලේන්නු වගේ පුංචි පුංචි සත්තුත් ඉතින් බොහොම ක්‍රියාශීලී වෙලා. හවසට වැහැලා උදේට පායනකොට මිදුල හරි ලස්සනයි කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ වැස්සයි අවුවයි දෙකම ගානටම ලැබෙනකොට ගස් කොළන් හරි සරුසාරයට හැදෙනවා ලස්සනට. උදේ මිතින් මේ ලස්සන චූටි කුරුළු පැට්ටු ටික ඇවිල්ලා මගේ මිදුල මේ වගේ ලස්සනට එහෙට මෙහෙට පියාඹලා සෙල්ලම් කරනකොට මං ඉතින් ලොකු මානසික සුවයක් ලබනවා. උදේ මිතින් මේ වගේ අපි කැමති දේවල් දිහා බලලා මනස සුවපත් කරගත්තාම ප්‍රබෝධමත්ව ඉතින් අපිටත් දවස ගත කරගන්න පුළුවන් වෙනවා. මගේ ආදරණීයයන් ගොඩ දෙනෙක් ඉතින් මං එනකොට බලන් ඉන්නේ මල් ටිකක් අරන් එයි කියලානේ. ඉතින් ඔයා මල් බලන්න ආස හින්දා තමයි මං හැම වීඩියෝ එකදීම මල් ටිකක් වැඩිපුර එකතු කරගන්නේ. මල් බලලා ඉතින් ගොඩක් දෙනෙක් මට කියනවා මං හින්දා මල් හදන්න ආසාවකුත් ඇති වුණා කියලා. ඉතින් එහෙම කියනකොට නම් මං ගොඩක් සතුටුයි. අපිට ඉතින් වචනකින් හරි ක්‍රියාවකින් හරි තව කෙනෙක්ව මොනවා හරි හොඳ දෙයකට යොමු කරලා කවුරු හරි සැපෙන් සතුටින් ඉන්නවා නම් ඒ දිහා බලලත් සතුට වෙන්න පුළුවන් නේ. මං හිතන්නේ ඉතින් ඒකත් අපි නොදැනුවත්වම කරන සමාජ මෙහෙවරක් කියලා. ඔන්න බලන්නකෝ වැස්සට පස්සේ කුරුල්ලෝ සත්තු විතරක් නෙමෙයි. ඔන්න අපි දෙන්නටත් හිතුණා පොඩ්ඩක් ක්‍රියාශීලී වෙලා වත්තට බැහැලා වත් වැඩ ටිකක් කරන්න ඕනේ කියලා. අපි ඉතින් කොහොමත් පායන කාලෙට වුණත් වතුර ටිකක් දාලා ගෙදර කැමට ඕනේ කරන එළවලු ඒවා මේවා ටිකක් හදා ගන්නවනේ. ඉතින් වැස්සට පස්සේ පොළොවත් හොඳට පෙඟිලා තියෙන එකේ අපි දෙන්න ටිකක් ලොකුවට එළවලු ටිකක් හදන්න කියලා මේ විදිහට වත්ත සුද්ධ කරගත්තා. අපි ඉතින් ලොකු ඉඩ මේක පැත්තක්ම තියෙන ගම්මිරිස්නේ ඔයා ඒවා දැකලා තියෙනවනේ. ඉතින් මේක කොටසක් තියෙනවා මේකේ අපි මොනවත් මේ ස්ථිර භෝග දාන්නේ. කියන්නේ අපිට ගොවිතැන් කරන්න වගේ මේ ටික අපි ඉතුරු කරලා තමයි තියෙන්නේ. අපි දෙන්න පොඩි මිරිස් තවානකුත් දැම්මා. ඔන්න දැන් නම් පැල ටිකක් ලොකු වෙලා බිම හදන්න පුළුවන් තරමට. ඉතින් ඊරෑ වැස්සත් ඉඳා අපි දෙන්න හිතුවද පැල ටික හිටවන්න ඕනි කියලා. මිරිස් පැල මදි වගේ හින්දා අපි තවත් පුංචි තවානක් දාලා තියෙන්නේ. අපි ඉතින් තවන් දෙපාරට දැම්මේ කලින් පැල ටික ලොකු වෙනවනේ. ඒ ටික ඉවර වෙගෙන එනකොට ආයෙත් පැල ටිකක් හදන්න පුළුවන් කියලා හිතලා. පහුගිය දවස්වල මට ඉතින් ඔයාට පෙන්වන්න බැරි වුණානේ. අපි දෙන්නත් එක්ක මෙතන තිබුණ මේ වත්ත හොඳට සුද්ධ කරලා උදුළු ගාලා රොඩු ඇදලා පොළොව මේ විදිහට සකස් කරලා තමයි තියෙන්නේ. ඉතින් අපේ ඉඩම උඩට යන්න පොඩ්ඩක් විතර කන්ද. අපි දෙන්න බිම සුද්ධ කරලා ඊට පස්සේ ওই සත්තුන්ගෙන් එහෙම කරදර වෙන්නේ නැති වෙන්න මේ විදිහට වත්ත වටේටම දැලක් ගහලා කොටු කරගත්තා. ඔන්න ඉතින් මෙයා මිරිස් හදන්න වලවල් ටික ගහන අතරේ මං ඉතින් මේ වලවල් වලට පැල දෙක දාලා මිරිස් පැල් ටික හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න මේ වගාවේදී නම් ඉතින් කොම්පොස්ට් පොහොර විතරක් දාලා බැරි වෙයි කියලා අපි හිතාගෙන ඉන්නේ. ඉතින් රසායනික බෙහෙත් වර්ගත් ගහලා පොහොර එහෙම දාලා පැල් ටික හොඳට හදා ගන්න ඕනේ කියලා. මාව බලන නංගි කෙනෙක් මට කියලා තිබුණා මිරිස් පැල වලට ගුම පොහොර දාන්න එපා. එතකොට ඒවා කොඩ වෙනවා කියලා. ඇත්තටම හොඳයි. ඉතින් මං දන්නේ නැති දේවල් එහෙම කියලා දෙන එකට මං හරි සතුටුයි. ඒ කතාව මම ඉතින් දැනගෙන හිටියේ නෑ. මම මල් වලටත් දාන්නේ ගොම පොරනේ. ඉතින් මං හිතුවා ඉතුරු එළවලු පැල වලටත් ගොම පොර දැම්මාම හොඳට හැදෙයි කියලා. එහෙම නෑලු. මිරිස් පැල හදනකොට ගොම පොර දැම්මොත් කොළ කොඩ වෙනවා කියලා තමයි එනංගේ මට කියලා දීලා තිබුණේ. ඔන්න ඉතින් මං ඒ කතාව කිව්වේ සමහර විට ඔයත් එහෙම දන්නේ නැත්නම් ඔයාටත් දැනගන්න එක. මං හිතුවා ඉතින් මේ එළවලු කොටුව හදන්න පටන් ගත්ත තැන ඉඳන් මුලින් ඉඳන් පියවරෙන් පියවර ඔයාටත් පෙන්වන්න ඕනේ කියලා. එතකොට ඉතින් මේ මොකුත්ම නැති හිස්බිමේ කොහොමද අපි එළවලු ටික ලස්සනට වවන්නේ කියලා ඔයාට දැනගන්න පුළුවන් නේ. ඔන්න ඉතින් මල් හදනවා වගේම ඔයාටත් පුළුවන් මාත් එක්ක එකතු වෙලා එළවලු ටිකත් හදාගන්න. අපි නම් හිතුවේ එළවලු කොටුවේ වැඩවලට කවුරුත් වැඩට ගන්න නැතුව හැමදේම අපි දෙන්නම කරගමු කියලා. මේ පැල හිටවන්න, උදුළු ගන්න, පොහොර දාන්න මේ හැමදේම අපි දෙන්නම කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙහෙමනේ ඉතින් අපි මේ වගේ එළවලු ටිකක් හදනවා කියන්නේ අපි ගෙදර ඔක්කොම වැඩ නතර කරලා දවසම වත්තේ මේ විදිහට කරන්නේනේ. අපි දෙන්න ගොඩක් වෙලාවට වත්තේ වැඩ කරන්නේ උදේ වරුවටයි හවස් වරුවටයි.
එතකොට ඉතින් අවසරත් අඩුයි. අනිත් එක ගෙදර වැඩ ටිකක් ගානට කරගන්න පුළුවන් ලස්සනට. එහෙම නැතුව අපි ඉතින් මේ වෙනුවෙන්ම හිටියොත් අපිට ගෙදර වැඩ මඟ ඇරෙනවා. සමහර විට ගෙවල් දොරවල් එහෙම ජරා වෙලා යනවා. ඒවා සුද්ධ කරගන්න වෙලාව නෑ. ඒකින්ද ඉතින් ලස්සනට වෙලාව බැලන්ස් කරලා හදාගෙන උදේ වරුවට ටිකක් වැඩ කරලා ඊට පස්සේ ආයෙ හවසට වැඩ කරනවා. ගොඩක් වෙලාවට ඉතින් හවසට නම් වැඩ කරනවා අඩුයි. ඔය වතුර ටිකක් එහෙම දාන වැඩ කරාට උදේ වරුවට තමයි ඉතින් ගොඩක් වත් වැඩ කරන්නේ. අනිත් එක ඉතින් වත්ත පිටිය වැඩක් කරන එක අපේ ශරීර සෞඛ්‍යයටත් හොඳයිනේ. ඔයා දන්නවද මල් හදනවා වගේම තමයි එළවලු හදනකොටත් ගස්වල ඉතින් පළදා වෙනකොට පුදුම තරම් සතුටක් තමයි දැනෙන්නේ. අනිත් එක එළවලු ටිකක් හදලා අපි තව කාට හරි දීලා හැම බෙදාගෙන කනකොට ඒක ඊටත් වැඩිය සතුටක් මට නම්. ඉතින් කියන්න බැරි වුණානේ ඔයාට මේ මිරිස් පැල විතරක් නෙමෙයි අපි මිරිස් ටිකකුත් හදලා අනිත් එළවලු වර්ගත් පොඩි පොඩි පාති ටිකක් දාන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ විකුණන්න නෙමෙයිනේ ලොකුවට නෙමෙයි පොඩි පොඩි පාති වල එළවලු ටික ටික හදන්න. මෙන්න ඉතින් මේ විදිහට මෙයා වලවල් ටික කපද්දී මං ඉතින් මිරිස් පැල ටික හිමීට හදලා දැම්මා. අවුව නම් ඉතින් චුට්ටක් සැරයි. ඒ වුණාට ඉතින් අවුව දැනෙන්නෙත් නෑ දෙන්නත් එක්ක එකතු වෙලා කතා කර කර වැඩ කරනකොට. ඔන්න මිරිස් පැල ටික හිටවපු ගමන් චුට්ටක් විතර හං වෙන්න වගේ බලනවනේ. ඒ හින්දා අපි මේ විදිහට මල් බාදි වලින් වතුර ටික ටික දැම්ම මේ හැම පැලයක් ගානෙම. හවස් වෙනකොට වැස්ස වුණත් පැලේ හිටවපු ගමන් අර තවාණෙන් ගලවලානේ. එතකොට හං වෙනවා. ඒකින්දා මේ විදිහට වතුර ටිකක් දාගත්තාම හරි. ඔන්න ඔය තියෙන්නේ අපි හදන්න ඉන්න තවත් ඇට වර්ග ටිකක්. ඔන්න මහන්සියටත් එක්ක දෙන්නත් එක්ක චුට්ටක් වාඩි වෙලා වතුර ටිකක් බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි දෙන්න ඉතින් පුංචි හේවණක් බලලා මේ විදියට වාඩි වෙලා මහන්සි ඇරලා ඉතින් හිමීට වැඩ කරනවා.
කොමඩු වෙනන්නේ අර විදිහට ඇල්ලෝ දෙනවා. මේ කියන්නේ ඔය කියන්නේ අඩි දෙකක් විතර ඉල්ලලි කොහොමද තරහක් දී දානවා. ඒකල උඩට ඉන්නේ යට විදිහට. ඒකෙන් මහත දී දාන්න වෙනවා. නැත්නම් ඔය විදිහ බරට මෙහෙම එනකොට ගලන වැටෙනවා. නැසලා දෙනවා කියන්නේ. ඒක නේ කියන චෙක් කරනවා. ඔය බරට උඩ පොල් දාලා උඩ කණින් හිටලා ගන්න ඕනේ. නිකන් විදිහ කියලා පොල් දාලා බොන්චි කොටු වගේ හිටවලා බෑ. අපි ඉතින් මේ ලෝලු හදන්න කොටසේ ඉන්නකොට මේ විදිහට තමයි ඉතින් අපිට වටපිට පරිසරය පේන්නේ. උදේට එහෙම ඉර පායනකොට මෙතන හරි ලස්සනයි. කන්ද උඩනේ. ඉතින් හරි ලස්සනට පේනවා. මං ඉතින් ආයේ දිගටම අපි වත්තේ වැඩ කරන වෙලාවට පොඩි පොඩි වීඩියෝ කැල් ටිකක් අරන් ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් මේ වත්තෙත් අපේ ගෙදර වගේම තමයි. අපිත් මේ වත්තේ උඩ තියෙන්නේ ගම්මිරිස්නේ. එතකොට අර හෙවන ඒ වදලයිනේ. ඉතින් පුංචි පුංචි කුරුල්ලෝ ලේන්නු සත්තු වත්තෙත් හරියට පිරීලා ඉන්නවා. අනිත් එක පළතුරු ගස් එහෙමත් වත්තේ තියෙනවනේ. ඉතින් ඔය පළතුරු කන්න එහෙම ආව කුරුල්ලෝ ගොඩක් ඉන්නවා. සමහර වෙලාවට ගෙදර මිදුලකට වැඩිය වත්තේ කුරුල්ලෝ ගොඩාක් සද්ද ඇහෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට දෙන්නත් එක්ක මිරිස් පැල ටිකකුත් හදලා තව පුංචි පුංචි ඇට වර්ග ඒවා මේවා ටිකකුත් හදලා අද දවසට ඉතින් මහන්සි කරලා වතුර ටිකක් එහෙම බීලා වැඩ නතර කරා. දැන් ඉතින් වැඩ නතර කරලා දවල්ට උයන්නත් එපෙයි. ඉතින් ඒවත් අපිම කරගන්න ඕනේනේ. දෙන්නත් එක්ක ඉතින් මේ වැඩ ටික ඉවර වෙලා ඔන්න ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි දෙන්නත් එක්ක ඉතින් උයන වැඩෙත් එකතු වෙලාම කරනවා. එතකොට හරි ලේසියිනේ. නැත්තම් ඉතින් වත්තේ වැඩ කරලා ගිහිල්ලා තනියම උයන්න ගියාම එපා වෙනවා. චුට්ටක් විතර තරහක් යනවා මට නම්. ඉතින් එයා උදව් කරන හින්දා එහෙම ප්‍රශ්නයක් නෑ. දෙන්නත් එක්ක එකතු වෙලා ඉතින් ටට්ටක් ගාලා උයා ගන්න පුළුවන්. ඉතින් එළවලු ටික කපලා දීලා පොල් ටික එහෙම ගාලා දුන්නාම මට ඉක්මනට උයන්නනේ තියෙන්නේ. ඒ හින්දා ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා ටට්ටක් ගාලා අපි දවල් කෑම ටික හදාගත්තා මෙන්න මේ විදිහට. අද දවල්ට අපි අල ටිකක් කිරට උයාගත්තා. අල කිරට වෙන විදිහ ඉතින් ඔයාලට කියලා දෙන්න ඕනේ. හැමෝම දන්නවනේ අල ටිකක් කිරට උයා ගන්න විදිහ. ඔන්න ඉතින් මං අල ටිකක් කපලා වතුර ටිකක් දාලා තැම්බෙන්න තියලා අල ටික තැම්බෙනකොට ලුණුයි කහයි ගම්මිරිසුයි අමු මිරිස් සුදු ලුණු කරපිංචා උළුහල් ඒවා මේවා ටික ඔක්කොම එකතු කරලා තව චුට්ටක් වෙලා ඒ ටික වහලා තැම්බෙන්න තිබ්බා. ඔන්න ඒ ටික චුට්ටක් තැම්බුණාට පස්සේ මම මේ විදියට උකු පොල් කිරි ටිකක් එකතු කරගත්තා. ඔන්න පොල් කිරි ටිකත් මේම චුට්ටක් වෙලා හැඳි ගගා ඉඳලා හොඳට උකු හොද්දක් පැහෙනකොට මං කිරි හොද්ද ඉතින් ලිපෙන් වාගත්තා. ඔන්න අල කිරට හදලා ඊට පස්සේ මං ලෑස්ති කරගත්තේ පොන්චි ටිකක්. මම පොන්චි ටිකක් මේ විදියට තෙල් ටිකක් ලිපේ තියලා ලුණු සුදු ලුණු රම්පි කරපිංචා උළුහල් කුරුඳු මේ වගේ දේවල් ටික එකතු කරලා මම ඒකටම කපාගත්ත බොන්චි කෑලි ටිකක් මේම එකතු කරගත්තා. මේ බොන්චි එකටත් මම කහ කුඩු ටිකකුයි ඊට පස්සේ ලුණු කුඩු ටිකකුයි මේ විදිහට එකතු කරගත්තා. ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා ඔන්න මේ ටිකත් මම හොඳට මේ විදිහට කලවම් කරගත්තා. හොඳට මේ ටික කලවම් කරගෙන මම ඒකටත් එකතු කරගත්තා මිටි කිරි චුට්ටක්. ඔන්න කියන්න අමතකුණා මම සීනි පොඩ්ඩකුත් එකතු කරගත්තා. ඉතින් මේකට මිටි කිරි ටිකකුත් එකතු කරලා මම ඊට පස්සේ මේක වහන්න නැතුව මෙන්න මේ විදිහට තියලා උයාගත්තා. ඔන්න බොන්චි ටිකත් හින්දලා ওই විදිහට තමයි උයාගත්තේ කොළ පාටට ලස්සනට. ඉතින් මං මේ දෙක හදා ගන්නකල් මං අනිත් ලිප පත්තු කරලා චිකන් ටිකක් තැම්බෙන්න තිබ්බා. ඔන්න තම්බගත්ත චිකන් ටිකත් මේ විදිහට මම තෙලේ බැදගත්ත ටක් ගාලා. වත්තේ වැඩ කරලා ආවා කියලා නෑ. ඉතින් රවල් කෑම එකත් මේ විදිහට හොඳටම හදාගත්තා. ඔය විදිහට චිකන් ටික බැදගෙන ඊට පස්සේ භාජනයක් ලිපෙන් තියලා තෙල් ටිකක් දාලා ඒකට මම සුදු ලුණු ඉඟුරු බිලුණු ටිකක් එහෙම මේ විදිහට දාලා කුරුඳු කරපිංචා කම්පේ
මේ දේවල් ඔක්කොම එකතු කරගත්තා. ඔන්න ඔය ටික චුට්ටක් සුවඳ එනකල් මේ විදියට බෙදෙන්න ඇරලා මම මේකට එකතු කරගත්තා මිරිස් කුඩු ටිකක්. මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු, කෑලි මිරිස් ටිකක්, කහ ටිකක් එහෙමත් එකතු කරලා මම ඒ ටිකක් චුට්ටක් මේ විදියට තෙලේ බෙදෙන්න දුන්නා. ඊළඟට මම ලොකුවට කපාගත්ත ලුණු, මිරිස් මේ දේවල් ඔක්කොම තක්කාලි ටිකක් එහෙමත් එක්ක එකතු කරගත්තා. ඔන්න ඒ ටිකත් හොඳට කලවම් කරලා මම ඊට පස්සේ මේකට සෝයා සෝස් ටිකක් එකතු කරගත්තා. මේක නැත්තම් වෙලෙනවා වගේනේ. ඒ හින්දා තමයි මම සෝයා සෝස් ටිකක් එකතු කරේ. ඊළඟට සීනි පොඩ්ඩකුත් එකතු කරලා ආයෙත් මේ ටික මම හොඳට කලවම් කරගෙන ඔන්න බෙදපු චිකන් කෑලි ටික මේ විදියට දැම්මා. මේ ටිකත් මම ඊට පස්සේ හොඳට කලවම් කරගත්තා. ඊළඟට මම මේකට තක්කාලි සෝස් ටිකකුත් මේ විදියට එකතු කරගෙන ආයෙත් ටිකක් හොඳට කලවම් කරගෙන ලිප් ඔෆ් කරගත්තා. ඔන්න ඔය විදියට ඉතින් චිකන් ටිකකුත් හදාගත්තා. දැක්කනේ උයන් ඉතින් වැඩි වෙලාවක් ගියේ නෑ. දෙන්නත් එක්ක එකතු වුණාම ඉක්මනට කැම ටික හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉතින් මං දවල්ට හදාගත්ත කෑම එක. සුදු බත් ටිකක් උයලා මේ විදියට අලහොද්දකුයි චිකනුයි බෝංචි එක පපඩම් ටිකකුත් ඔය වගේ බෙදගත්තා. ඔන්න ඉතින් දෙන්නත් එක්කම එකතු වෙලා කෑම ටිකත් හදාගෙන නාගෙන එහෙම ඇවිල්ලා උණුවෙම දවල් කෑම එක බෙදාගෙන ආවා මේ විදියට එළියට වෙලා කෑම කන්න. ගොඩක් වෙලාවට අපේ ගෙදර උදේ කෑම එක දවල් කෑම එක එහෙම අපි දෙන්න කන්නේ මෙන්න මෙතන වෙලා තමයි. රෑ කෑම එක විතරයිද කොහෙද අපි දෙන්න ගෙට වෙලා ගන්නෙ. ඉතින් මේ එළියට වෙලා කන්න අපි පුරුදු වෙලා ඉන්නේ. මේක ඉතින් හරි හොඳයි මිදුළු දිහා බලාගෙන පොඩි කතාවකුත් දාගෙන ඉතින් කෑම කනවා. ඔන්න ඉතින් මෙයාලටත් කවදාවත් කෑම අඩු කරන්නේ නැහැ. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකල්ම මේ කුරුල්ලන්ට කෑම දෙන තැන මම මොනවා හරි කන්නේ ඒගොල්ලන්ට දාලා තියෙන්නේ. ඉතින් දවසේ කොයි වෙලාවෙ බැලුවත් මෙතන හැම වෙලේම කවුරු හරි සතෙක් ඇවිල්ලා කෑම ටිකක් කකා ඉන්නවා. මේ බලන්නකො මෙයා කූඩුවක් හදාන්න දඟලන හැටි. මේ විදියට රොඩු ගොඩක් අරගෙන ලොකු බෝලයක් හදාගෙන රොඩු ටික එකතු කරනවා. මෙයා මේ ලයිට් එක ඇතුලේ කූඩුවක් හදලා තිබුණේ. දැන් මේ කූඩුවේ රොඩු ටික ආයෙ අරගෙන ගුලි කරලා වෙන කොහෙට හරි අරන් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බලන්නකො පුංචි උනාට එයා උතා ගන්න රොඩු ගොඩ. ඔය විදියට ඉතින් මේගොල්ලන්ගේ කුඩු නම් අපේ වත්ත පුරාම තියෙනවා. මෙයාලට ඉතින් පොඩි හානිත් තියෙනවා. චූටි පැටව දාපුවාම සමහර සත්තු ඇවිල්ලා කරදර කරලා පැටව කාලා යනවා. ඒ වගේ ඒවත් ඉතින් තියෙනවා. මේ ඉරිදා දවසේ නම් ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා ගෙදර වැඩ ගොඩාක් කරා. වත්තේ වැඩත් කරානේ. හැබැයි ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා වැඩ කරනකොට ඕවා මහ ලොකු වැඩ නෙමෙයි කියලා හිතෙනවා. එකතු වුණාම වැඩ කරන්න හරි ලේසියි. ඔන්න ඔය විදියට දවස ගෙවිලා යද්දී හවස් වරුවේ මගේ මිදුලෙම ලස්සනට මේ වගේ මල් වට්ටියකුත් කඩාගෙන අපි 4 දෙනත් එක්ක පන්සල් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගොඩක් දවසකින් බැරි වුණා 4 දෙනත් එක්ක එකතු වෙලා පන්සල් යන්නේ. හින්දා අද ඉරිදා දවසේ මම දාගත්තා හවස පන්සලට ගිහින් එන්න ඕනි කියලා. බලන්නකෝ ඉතින් මල් වට්ටියේ ලස්සන. මාත් ඔයාට කියන්නේ ගෙදර මල් හදනකොට පූජා කරන්න පුළුවන් මල් ටිකකුත් කඩා ගන්න. මොකද ඔයාගේ වත්තේම මල් ටිකක් හදලා පූජා කරනකොට ඒකත් හොඳයිනේ. නැත්තම් ඉතින් අනුන්ගේ වතු වලින් මල් ඉල්ල වැටවල් වල එල්ලි එල්ලිනේ මල් කඩන්න වෙන්නේ.
ඊට වැඩිය සතුටුයි අපේ වත්තේ අපි හදපු ගහකින්ම ලස්සනට මල් ටිකක් එහෙම කඩලා පූජා කරන්න තියෙනවා නම්. ඉතින් මෙන්න මේ විදියට අපි හවස් වෙලා පන්සලට ආවා. පොඩි පොද වැස්සකුත් තිබුණා හවස. පන්සල් ගිහින් ඉතින් බුදුන් වැඳලා මල් පහන් පූජා කරලා ආමුදුරවන්ට කියලා පිරිත් නූලක් එහෙමත් බැඳගෙන ඉතින් අද දවස ওই විදියට අවසන් කරා. මම නම් ඉතින් ගොඩක් වෙලාවට පුළුවන් හැම වෙලාවෙම ගෙදර 4 දෙනාව එක් කරගෙන පන්සල් යන වැඩ වගේ දේවල් කරනවා. අපි ඉතින් අපේ ආගම දහමත් එක්ක ඉන්නවා කියලා කියන්නේ අපිට ඉතින් ජීවිතේ කවදාවත් වරදින්නේ සතුටින් ඉන්න පුළුවන් වගේ එකක් මට නම් හිතෙන්නේ. අපි ඉතින් අපේ දරුවන්ටත් පුරුදු කරන්න ඕනේ ආගමට දහමට ලැබිව ජීවත් වෙන්න. ඔන්න ඔහම තමයි ඉතින් අද වීඩියෝ එක. එහෙනම් ඉතින් මං අදත් ගිහින් එන්නම්. ඔයාට තෙරුවන් සරණයි. ආදරෙන් සතුටින් ඉන්න. මම සාරා.